ලොරි ටෝක්ස් අද අපි එකකට ඇවිල්ලා තිනවා මේ මිලින්ද රාජපක්ෂ අයියා. අද හොඳ ලොරියක් ගෙනල්ලා තියෙනවා. අපි ලොරි ටෝක්ස් අද හොඳ ලොරියක් ගෙනල්ලා තියෙනවා. අද අපි හෙවි ආටිලරි වලින් එකක් දෙන්න යන්නේ. මේ මොකෝ වෙන්නේ ඉතින් මේ දවස් ටික ඉස්සලා අපි පොඩ පටන් ගමු. සෝරි වෙන්න පරක් මේ දවස්වල ඉතින් මමත් ඇත්තටම ආණ්ඩුව දෙන උත්තරේ තමයි ගෙදර ප්‍රශ්න වලට ගෑනු ළමයිගේ ප්‍රශ්න වලට දරුවන් ඕනම් ප්‍රශ්නයකට අහන්න ඉතින් ඕන එකට අපි කියන්නේ යුද්ධ නිසා කියලා. ඒ කියන්නේ දැන් ඔය හැම හැම ඉගෙන ගත්ත හොඳම දේ කෝකටත් මේ දවස්වල මොක ඇහුවත් කෝකටත් අයිලේ. යුද්ධ නිසා. කෝකටත් අයිලේ. මෙච්චර කල් ඉතිහාසෙ වෙච්චව වෙලා තියෙන්නේ ජනාධිපතිවරුන්ගේ වැරද්ද, අගමැතිවරුන්ගේ වැරද්ද, ඇමතිවරුන්ගේ වැරද්දට මේ වෙලාවේ යුද්ධ නිසා. අර කොවිඩ් එහෙමත් ඇවිල්ලා තිබි ලංකාවට විතරයිනේ. වෙන මොකුත් කොවිඩ් ලංකාවට ලංකාවට විතරයි. ඒක ලංකාවුන්ට විතරයි. එවෙල යුක්‍රේන රුසියාවේ යුද්ධේ මේ ලංකාවට බලපෑවේ නෑ. ඒ තෙල් ප්‍රශ්නේ ඩොලර් එක 120 ගානට කියලා තියෙන්නේ ලංකාවට විතරයි. ඒ ලංකාවට විතරක් බැරල් එක විකුණත් තමයි ඒ ගන්න වැඩි. ඒගොල්ලෝ දන්නේ නැහැ වෙන කොහෙවත් ප්‍රශ්නයක් කරලා වෙන කොහෙවත් පෝලින් තිබිලත් නෑ. දැන් මේ වෙලාවේ කොහොමත් ලංකාව පටන් ගත්තේ ඒ කියන්නේ මේ ලංකාව පටන් ගත්තේ අනුර කුමාර ජනාධිපති වෙනවත් එක්කනේ. ඒ කියන්නේ නැත්තම් ලංකාව බංකොලොත් විජය කුමාර එහෙම වෙලා තියෙන වෙන රටකටනේ. ඒ කියන්නේ අපි මං හිතන්නේ අර උතුරු කොරියාව වගේ ලංකාවේ මේ පළවෙනි අවුරුද්ද කියලා එක දාන්න ඕනේ නැද්ද එහෙම? ඔව් නෑ මම කියන්නේ එහෙමනේ තියෙන්නේ. ඒ කියන්නේ සමහර විට මචං ඒ කමියුනිස්ට් රාජ්‍යවල තියෙන විදිහද දන්නේ නැහැ. ඒ කියන්නේ රට සම්පූර්ණයෙන් දැන් යාලා කියන්නේ බංකොලොත් වෙලා තිබ්බේ අපි ආවට පස්සේ තමයි බංකොලොත් බාය වෙන්නේ. අපේ රටේ පෝලින් තිබිච්ච එහෙම වාර සංස්කෘතියක් තමයි මෙයාලා ගන්නකොට තිබිලා තියෙන්නේ. හැබැයි මේගොල්ලෝ ගත්තට පස්සේ තියෙන එකනේ. හැබැයි මෙතන වැඩේ තමයි දැන් ගොඩක් මේක ගැන ඉලින් ඉඳන් බලන් ඉන්න යාළුවෝ කියනවා මේගොල්ලෝ මේ දිගටම එකම නැරටිව් එකක් කියනවනේ. ඒ කියන්නේ අපි ගද්දි මෙහෙම තිබ්බි අපි ගද්දි මෙහෙම තිබ්බි අපි ගද්දි මෙහෙම තිබ්බි අපි ගද්දි මෙහෙම කියලා හිතන්න මේක තව අවුරුදු 3ක් එක දිගටම කියපුවාම මේක සත්‍ය වෙනවනේ. මේක සත්‍ය වෙනවා. ඊට පස්සේ පාරක් අප කරනවා. සිලබස් එකට ගේනවා. මේක ගැන මේගොල්ලෝ පොත් ගහනවා. මේක ගැන මේගොල්ලෝ චිත්‍රපටි හදනවා. මේක ගැන මේගොල්ලෝ ඩොකියුමන්ට්ස් වලට ඇතුළට දානවා. මේ ඒතකොට බලන්න තව අවුරුදු 4-5ක් යද්දී ඒක ඇත්ත වෙනවා. ඒක තමයි 4-5කදී රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ ඒගොල්ලෝ ඉවර වෙනවා. මේ යුගය අමතක වෙනවා. ඒක හිටපු මිනිස්සු හිරේ දානවා. ඒ මිනිස්සුන්ට මේවා ලියන්න කියන්න කරන්න වෙලාවක් නැති වෙනවා. මේක ට්‍රුත් එක වෙනවා. ඊට පස්සේ අර දැන් චීනේ පටන් අරන් තියෙන්නේ මාවෝ සේතුන්ගෙන් වගේ. මේ මේක මොකද්ද නෝත් කොරියාව පටන් අරන් තියෙන්නේ මේ දැන් ඉන්න හදයාගේ තාත්තගෙන් වගේ. මේ කියුබාව පටන් කියුබාව දෙසට හැරෙන්න කියලා මතක දෙක පාරක් ඔව් කියුබාව දෙසට හැරෙන්න කිව්වා. ඒතර ෆිදෙල් කාස්ට්‍රෝ කෙනෙක් ඒ වගේම කොහෙද නේපාලේ හරි තව කොහේ හරි ඒ වගේ තර නෑ මේ ඉන්දියාවේ කොහේ හරි කේරළයේ දෙසට. කේරළේ හොඳ කේස් ස්ටඩි එකක්. කේරළේ හොඳට දියුණු වෙන රටක්. මේ ඔය කියන කිසිම සත පහක සමාජවාදයක් නෑ. ඊටාම හොඳ ධනවාදී ස්ටේට් එකක්. මේ ඒක නෙමෙයි දැන් මේ දවස් ටිකේ අර අපි කර කට්ටියක් එකතු වෙලා මොකද්ද ෆොටෝ එකක් ගහලා දැක්කද ඒකට එක ප්‍රශ්නයක් ෆොටෝ නම් දැන් මට ගන්න මට ගොඩක් කට්ටිය එකතු වෙලා බොනවා වීඩියෝ දැක්කා කියලා. නෑ මමත් දැක්කා ඒවා. ඔව් මොකද්ද මං ගියාට පස්සේ ඔයාලා එක් කරලා තියෙනවා. පස්සේ තමයි ඔව් ඉන්දියේ නෑනේ. ඒකනේ වැඩේ. මේ ඉතින් මොකද්ද කරන්න කියලා කට්ටියම අහනවා. ඉතින් ඒක ගැන අහන්නත් එක්කම තමයි එන්නේ. අපි මෙහෙම ඒක ඇල කතා කරලා ඉවරලා අපි තව ප්‍රශ්න ටිකක් තියෙනවා. දැන් මේ අද උදේ ප්‍රශ්න නම් එහෙම මේ ඔක දැක්කනේ QR ප්‍රශ්නේම තාම මම හිතන්නේ අර කවුද මැමතුම මම නම් මතක නෑ මට. කවුද? අර IT ඩයල් එක. තාපේ මෙයා අපේ චතුරංග මැතිතුමා. නෑ. එයා ඇවිල්ලා එයා බිස්නස් ඇනලිටික්ස්. එයා ඕව දන්නේ නෑ. IT මම දන්නවා. යා සුපරිම් බුලට් එක. ඒ කියන්නේ එනකොට කිව්වේ මාර මේක පොඩි අර චෝදනා වගේක් තියෙනවා විශ්වවිද්‍යාලය නම් මනං මොන හරි හොරකම් කරපු ඒ අරුණාම ඉතින් හොඳ බුලට් තමයි. මේ ඇත්තටම දැන් අපි ඒ ගැන කතා වෙනවද ඇත්තටම සෝෂල් මීඩියා. මම දැන් සෝෂල් මීඩියා ගැන කතා වෙනවනම් මේ මිලින්දයි දැන් මේකත් එක්ක මම දැක්ක ඊයේ නිවුස් එකක් එනවා නලින්ද ජයතිස්ස කැබිනට් මාධ්‍ය ප්‍රකාශතුමා කියනවා සමාජ මාධ්‍ය අනිවාර්යෙන් නියාමනය කරනවා ඒකට නීති රීති ගේනවා එහෙම කියලා. එතකොට මම අහන්නේ මේකක් අහන්නේ මේ ලෝක ජාත්‍යන්තර දේශපාලනය සහ ජාත්‍යන්තර රටවල් වලින් මෙහෙම මේ සෝෂල් මීඩියා වල නියාමනය කරලා නීති ගෙනහල්ලා මේක මේ නවත්තන්න මර්ධනය කරන්න පුළුවන්ද? හරි අපි දැන් ඉස්සෙල්ලා බලමුකෝ ඇයි සමාජ මාධ්‍ය භාවිතා කරලා බලයට ආපු නලින්ද ජයතිස්ස ඇමතුමා මෙහෙම කියන්නේ කියලා. එතකොට නලින්ද ජයතිස්ස ඇමතුමාලා ලංකාවේ මේ විපක්ෂ දේශපාලනය කරන කාලේ ඒගොල්ලෝ අලුත් සමාජ මාධ්‍ය දේශපාලන සංස්කෘතිය මේ රටේ නිර්මාණය කරා. ඒ තමයි ඒගොල්ලෝ ග්‍රවුන්ඩ් එකේ කාඩ් එක හදනවා වගේම සෝෂල් මීඩියා කාඩ් එකක් හැදුවා ග්‍රවුන්ඩ් කාඩ් එකට වඩා ඉන්වෙස්ට් කරලා. ඒ සඳහා අවශ්‍ය කරන කම්පියුටර්ස්, ඉන්ටර්නෙට්, මොබයිල් ෆෝන්ස්
එයාලා මුල් වතාවට මේ මොනවාද ෆයිනෑන්ස් ස්කීම්ස් හැදුවා. ඒ කියන්නේ කමෙන්ට් දාන අයට ගෙවන විදිහවල්, හැලි ලියන අයට ගෙවන විදිහවල්, වීඩියෝ හදන අයට ගෙවන විදිහවල්. ඊළඟ මුල් වතාවට ලංකාවේ දේශපාලනයට මේගොල්ලෝ අඳුන්වලා දුන්නා පිට රට ඉඳන් ලංකාවට පොලිටිකල් කන්ටෙන්ට් හදන්න. අර මං දැන් එහෙම ලස්සනට ගම ඔයගොල්ලෝ හිතන ඇති කවුද එහෙම කන්ටෙන්ට් හදන්නේ කියලා. එහෙම නෑ අර ගෑරේජ් ඉස්සරේ නම කුණු හරපෙන් බයිනේ. උන් ගැන මම මේ කියන්නේ. සාහාර නහයක රබුවක් දාගෙන ඒ වගේම දෙන්නේ තුන් දෙනෙක්. නමුත් දැන් මම මේක අර හරියට ලස්සනට කියන්නේ දිවාලා හිතන ඇති. නෑ මම එහෙම කන්ටෙන්ට් කොහේ හරි හදුවද කියලා. මම බැලුවේ ටිකක් අර ඒ වගේ පොඩක් පොලිටිකල් කන්ටෙන්ට් නෑ එහෙම නෑ කුණු හරපෙන් බයිනේ උන්. ඒ වගේ කට්ටිය ඒක නෙට්වර්ක් එකක්. දැන් ඒවට පඩි ගෙවන විදිහවල්. දැන් ඒ කට්ටියට පඩි ගෙවන්නේ ඒ රටේ JVP පක්ෂ කාර්යාලය බ්‍රාන්ච් එකෙන් තමයි යාලට පඩි ගෙවන්නේ. ඒ විදිහට මුල් වතාවට කම්ප්ලෙක්ස් සිස්ටම් එකක් ලංකාවේ හැදුවා. ඒ කියන්නේ නිකම් මඩ ගහන්න නෙමෙයි. ඒගොල්ලෝ මඩ ගහන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි පුද්ගල චරිත තෝරගෙන ගහනවා වෙනම. ඊළඟට ඒ තව පිරිසකට ගහනවා ඒගොල්ලෝ ලියන කියන දේ අනුව. ඊළඟට ලියන කියන දේ අනුව දැන් උදාහරණයක් විදිහට ඕගො අපි තුන් දෙනාම අයිති වෙන්නේ පුද්ගල චරිතවලට. අපි බුස්සරණයි කියලා දැම්මත් ගහනවා. ඒක කරන්න දෙයක් නැහැ. ඊළඟට තව පිරිසකට ඉන්නවා ඒගොල්ලෝ එහෙම නැහැ. ඒගොල්ලෝ මොකක් හරි දැන් උදාහරණ විදිහට මේ දවස්වල QR කෝඩ් එකේ මොකක් හරි වැරද්දක් ගැන ලිව්වොත් එහෙම අම්මප්ප නැති වෙන්න බයිනවා ඒගොල්ලන්ට. ඒක එක පහර දෙන ක්‍රමයක්. තුන්වෙනියට ගහන එක තමයි මේකේ තියෙන වඩාත්ම සංවිධානාත්මක ක්‍රමය තමයි ඇසෝසියේෂන් එක. උදාහරණයක් විදිහට මම හොඳටම ගහනවා නම් ආණ්ඩුවට මගේ යාළුවෝ බිරිඳ සහෝදර සහෝදරු ඒගොල්ලන්ගේ කවුන්ට්ස් වලට ගහන එක. එතකොට මේක හරිය කම්ප්ලෙක්ස් සිස්ටම් එකක්. මම කියන්නේ මේක වෙලාවක කවුරු හරි බෝඩ් එකක අඳින්න ඕන කොච්චර කම්ප්ලෙක්ස් ඕගනයිසේෂනල් ස්කීම් එකක්. මම හිතන්නේ මේකට නායකත්වයේ දුන්නේ දැන් නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මැතිතුමා. එතුමා ඊට පස්සේ අමාත්‍යාංශ වැඩවලට ගියා. දැන් මේකට නායකත්වයේ දෙන්නේ නජිත් ඉන්දික පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ජනාධිපති මාධ්‍යංශය හරහා very complex sought after financially heavy හොඳ equipment තියෙන ඉන්ටර්නෙට් හොඳට තියෙන මට කවුරු හරි කිව්වා ඒගොල්ලෝ මේ ලංකාවේ data පාවිච්චි කරපු එක සම්පූර්ණයෙන් අයින් කරලා දැන් මොනවාද බං අර එලන් මස්ක් එක මොකද්ද අපේ ඉරාදාවත් තියෙන එක ස්ටාර්ලින්ක් දාලා මේක හොඳටම කරනවා කියලා. ඒ කියන්නේ 100 ගෙනල්ලා දීපේ 100ට ගන්න. ඔව් ඒක හොඳ වැඩේ උඹට. එතකොට මේ කම්ප්ලෙක්ස් සෝෂල් මීඩියා සිස්ටම් එක බලපෑවා මිනිස්සුන්ගේ මතය වෙනස් වෙන්න. වගේම අදටත් අපේ සෝෂල් මීඩියා වලට ඇවිල්ලා අපේ යාළුවෝ 100 ගාණක් ඉන්නවා මට කියන මචං කමෙන්ට්ස් වල උඹලට බයිනවානේ මොකද මේ කරන්නේ. උන්ට කිව්වට තේරෙන්නේ නැහැ මේවා ෆේක් අකවුන්ට්ස්. ඕක මට අපේ අම්මලා අපේ නෑදෑයොත් ওই වැඩේ මට කියනකේ. මචං මේක මං කිව්වට නෑ මේක ඕගනයිස් ක්‍රයිම් එකක් මේක කණ්ඩායමක් විදියට කරන්නේ. මේ සම්බන්ධයෙන් හදපු ටෙලිග්‍රෑම් ගෲප්ස් තියෙනවා ඒවට මේවා දානවා නැරටිව් එක උදේට දෙනවා මොන විදියටද අද ගහන්නේ කියලා. ඒක මේ ගොඩක් අයට තේරෙන්නේ නැහැ තාම. එතකොට මෙන්න මේ දැන් මේක මං ආසයි මේක ගොඩක් අය ගුටි කෑවා මේකෙන්. GMO එක කුඩු වෙන්න ගුටි කෑවා. ලංකාවේ බය ඇසෝසියේෂන් එක කුඩු වෙන්න ගුටි කෑවා. මොකද කවුරුත් අපි මේවා කියද්දි විශ්වාස කරන්නේ නැහැ. ඒගොල්ලෝ කෑවට පස්සේ තමයි දැනගත්තේ මෙතන වෙනම ත්‍රස්තවාදී ක්‍රියාවලියක් යනවා කියලා. දැන් එවැනි සිස්ටම් එකක් නඩත්තු කරන ඒ සඳහා මුදල් වෙන් කරලා පවත්වාගෙන යන ඒ සඳහා අධ්‍යාත්මික නායකත්වයේ දෙන නලින්ද ජයතිස්ස ඇමතුමා. එයානේ දැන් මේක උඩම නායකයා මේ මීඩියා වැඩේ. එතුමා තමයි නලින්ද අයියා තමයි සෝරිය මම දැන් කිව්වෙන්නේ අර ඉස්සර පුරුද්දට ආදරේට. අන්න ඇත්තටම ඉතින් ඔය පක්ෂේ ඉන්න හොඳ ඔළුව තියෙන හොඳ මිනිහෙක්. ඒ නලින්ද ඇමතුමාට උනත් නලින්ද ඇමතුමා යටතේ තමයි දැන් උදාහරණ දෙන්න ලක්මාලිලා වගේ ටීවී එකට ගිහිල්ලා රණ්ඩු වෙන අය ඔය හැමෝම අන්තිමට එයාට රිපෝට් වෙන්නේ. එයා තමයි ලොකු කෙනා. එතකොට ඇයි එයා වගේ මේක හොද්දටම තේරෙන මුලැමැදාග දන්න කෙනෙක් කියන්නේ අපි සමාජ මාධ්‍ය සඳහා රෙගියුලේටරි සිස්ටම් එකක් ගේනවා කියලා. දැන් මේකනේ අපි බලන්න ඕනේ. ඇයි එයා වගේ මේක හොඳටම කන්ට්‍රෝල් එකේ තියෙන කෙනෙක්නේ. අදටත් මේකේ උඩ ඉන්නේ එයාලානේ දිනන්නේ එයාලානේ නේ. ඒතකොට ඇයි මෙයා එහෙම කියන්නේ? ඒකට හේතුව තමයි මුල් වතාවට අවුරුද්දක් මේ ආණ්ඩුවට ගත වෙද්දී එයාලට තේරෙනවා මේ දැන් මේ ගමන යන ට්‍රෙන්ඩ් එක මොකක්ද කියලා. එයාලට තේරෙන පටන් අරන් තියෙනවා. ඒ තමයි සමාජ මාධ්‍යවල ආණ්ඩුව විවේචනයට ලක් වෙන කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ස්වභාවිකව නිර්මාණය වෙමින් පවතිනවා. ස්වභාවිකව. තැන් තැන්වල YouTube channel ෆෝන් වලින් TikTok කරන අය Facebook එකේ කතා කරන අය ස්වභාවිකව නිර්මාණය වෙමින් පවතිනවා පළවෙනි එක. එතකොට ඒ අය එන්නෙන් අඩු නෙමෙයි වෙන්නේ
1 2 7 10 12 එන්න ප්‍රසාරණය වෙමින් පවතිනවා. එතකොට ඒක උඩට යන්නේ. දෙවෙනි එක තමයි ඒගොල්ලන්ට තේරෙන්න පටන් අරන් තියෙනවා ඒ අය සංවිධානාත්මකව එකතු වෙමින් තියෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ ඇත්තටම. උදාහරණයක් විදිහට දැන් උඹලා අපි යාළුවෝ හින්දා හම්බෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි සංවිධානාත්මකව එකතු වෙන්න ඉඩක් නැහැ. මේගොල්ලෝ මර්ධනය යොමු කරේ නැත්තම්. උදාහරණයක් දාලා සේද බ්‍රෝ කියන කොල්ලව මම අම්මපත් දන්නේවත් නැහැ. මම උගේ වීඩියෝ බල හිටියා විතරයි. මම ඌව දැනගත්ත ඌව CID ගෙනියනවා කියපු හින්දා. එවලේ අපි දලෝ එහෙම ඌව CID ගෙනියන්න දෙන්න බෑනේ. ඒකට අපි දන්න අය යවලා අපි මේකට මැදිහත් වෙලා ඒකෙන් ඌ අඳුරගත්තා. දැන් උදාහරණයක් විදිහට එහෙම මෙයාලට මුල් වතාවට පේන්න පටන් ගත්තා අපි සංවිධානය වෙනවා. සහ සංවිධානය වීම අපි හරි විදිහට කරනවා කියලා. දැන් මෙතන අපි සංවිධානය වුණා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සමාජ මාධ්‍යවේදීන් කියලා. Social Media Journalists for Democracy in Sri Lanka. එතකොට අපේ පුළුල් අරමුණ තමයි අපේ පළවෙනි අරමුණ තමයි මේ සංවිධානාත්මක මර්ධනයට මුහුණ දීම. හැබැයි එකක් කියන්න ඕනේ ඒක අපේ අරමුණු වලින් මම නම් කියන්නේ 30ක් විතර. අපේ තව අරමුණු ගොඩක් අපිට එකතු වුණා මේ හම්බෙච්ච විවිධ ප්‍රජාවෙන්. එකක් තමයි අපේ දැනුම හුවමාරුව සහ අපේ training and development aspect එක. අපි කොහොමද අනිත් අයට කියලා දෙන්නේ මේ බඩු පාවිච්චි කරන විදිය, බඩු ෂෙයා කරන්නේ කොහොමද, මොනිටයිසේෂන් ගැන අනිත් අයට කියලා දෙන්නේ කොහොමද, මෙන්න මේ training and development aspect එක. දෙවෙනි එක තමයි තුන්වෙනි එක තමයි අපේ outreach එක. මොකද දැන් ඔයාලා දන්නතර මාතලේ ළමයි ඉන්නවා, නුවර ළමයි ඉන්නවා, අනුරාධපුර ළමයි ඉන්නවා, තැන් තැන් වල ඉඳන් මේවා කරන අය ඉන්නවා. අපි කොහොමද ඒ අයව කනෙක්ට් කරගන්නේ? ඒගොල්ලන්ට හොඳ කන්ටෙන්ට් දෙන්නේ, ඒගොල්ලන්ට නඩු වාර්තා, human rights case ඒවා කොහොමද ඒගොල්ලන්ට තරම් දෙන්නේ? සහ මේ නීතිය ගැන කියලා දෙන්නේ. වචනයක් පැටලුණොත් ඇති. හරි මේ ටෙක්නොලොජි එක නේ දැන් මේ අපි කීප දෙනයි මෙහෙම ස්ටුඩියෝ වල වැඩ කරන්නේ. අනිත් උන් වීඩියෝත් කරලා කතත් පවත්තලා එඩිටුත් කරලා අප්ලෝඩුත් කරලා සේරම කරනවා. ගොඩක් තැන්වල. ඒතකොට කොහොමද ඒ නෝ හව් එක අපි හැමෝටම දෙන්නේ? ඒකත් අපේ තියෙන එක ප්‍රධාන මේ අභිමතාර්ථයක්. අවුට්‍රීච් කරනවා, කට්ටියට පුහුණුව දෙනවා, ඊළඟට මේගොල්ලන්ව ඩිෆෙන්ඩ් කරනවා. ඊළඟට අපිට ලොකු වගකීමක් තියෙනවා මං හිතන්නේ මේ මාධ්‍ය අවකාශය පුළුල් වෙමින් පවතිනවා, ප්‍රජාතන්ත්‍රීකරණය වෙමින් පවතිනවා. ඒ තමයි තවදුරටත් ඕනම කෙනෙකුට මම සමාජ මාධ්‍යවේදියෙක් කියන්න පුළුවන්. ඕනම කෙනෙකුට සමාජ මාධ්‍යවේදියෙක් කියන්න පුළුවන්. මම කියන්නේ ඒකත් වැරදි. හැම එකම මේකේ කුණුහරුප කිය මාධ්‍යවේදියෝ කියන්න ගත්තොත් එහෙම මේකේ ක්වොලිටි එකක් නැති වෙනවනේ, මේකේ විශ්වාසනීයත්වය නැති වෙනවනේ, මේකේ හොඳ කන්ටෙන්ට් ක්‍රියේට් වෙන්නේ නැති වෙනවනේ. මම හිතන්නේ ඉස්සරහටනේ ලොකු ප්‍රශ්නයක් ක්‍රෙඩිබිලිටි එක. හරියටම හරි. ඒ නිසා අපි හිතනවා අපේ වගකීමක් තියෙනවා කියලා රජය සහ අනෙක් පාර්ශවයන් එක්ක වැඩකරනද මේකට ඇත්තටම ඵලදායී රෙගියුලේටරි ෆ්‍රේම්වර්ක් එකක් හදන්න. අනිවාර්යයෙන්. ඒ කියන්නේ අපිට කෙලවන ෆ්‍රේම්වර්ක් එකක් නෙමෙයි, හැමෝම ගොඩ යන ෆ්‍රේම්වර්ක් එකක් හදන්න. එතකොට ඒකෙදි අපිට කතා කරගන්න පුළුවන් මේ එනම් සල්ලි වලට ටැක්ස් ගහන්නේ කොහොමද, මේ අයගේ සුබසාධනය සලසන්නේ කොහොමද, මොන වගේ පැරාමීටර්ස් ඇතුළේද මේ වගේ කෙනෙක් අපි ජර්නලිස්ට් කෙනෙක් විදියට හඳුනාගන්නේ, මොන වගේ අයටද අපි මේ ඇක්සස් දෙන්නේ, මොනාද ජනාධිපතිතුමාගේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රෙස් කොන්ෆරන්ස් අන්න ඊළඟ ලෙවල් එකට යන එක. මොකද එන්න මේ අය කියන දේ තමයි වැදගත් වෙමින් පවතින්නේ. ඉතින් ඔන්න ඔය පුළුල් පරමාර්ථයන් සේරම එක්ක තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සමාජ මාධ්‍ය වේදියෝ කියන අපේ හවුල මේ විදිහට අපි එකතුනේ. මම මේ වගේම දැක්ක තව එකක්, තව කණ්ඩායමක් මේ වගේ වැඩක් කරලා තිබ්බා. ඒ තමයි ශ්‍රී ලංකා පොඩ්කාස්ටර්ස් ඇසෝසියේෂන් එක. මම දැක්ක ඊතර ඉන්නවා බෲනෝලා, නියෝන් එකේ අය, මේ ගුණ අයියාගේ කාමරේ, ඔය අපි දන්න අනිත් හැමෝම මම දැක්කා එතන ඉන්නවා. ඉතින් මම කියන්නේ ඒගොල්ලෝ ආණ්ඩුවට හිතවත් අය, අපි ආණ්ඩුවට විරුද්ධ අය කියලා එහෙමම මනින්න බෑ. නමුත් අපි දේශපාලන වශයෙන් මං හිතන්නේ පොඩි නෙමෙයි ලොකු මතවාදී අදහස් වෙනස්කම් තියෙන පිරිසක්. නමුත් මං ඒ වැඩෙත් අගය කරනවා. අනිවාර්යයෙන්. එහෙම එතකොට ඒගොල්ලන්ගේ ඔඩියන්ස් එකත් අපිට වඩා ලොකු ඔඩියන්ස් එකක් සමහරට යාලට තියෙනවා. මොකද මේ පැත්තට මාල්මාවන් පැත්තට ඡන්දෙ දුන්න අය වැඩිනේ. එතකොට ඒ අයට තව පිරිසකට දේශපාලන දැනුම දෙන්න, ට්‍රේන් කරන්න, ඒ අයටත් මොනිටයිස් කරන්න උදව් කරන්න. කොහොම හරි මේ අවකාශනේ හැදෙන්නේ. එතකොට මොකද ආණ්ඩුව මේ වාරණය ගෙනාවු දවසට අපිට විතර නෙමෙයි ඒගොල්ලන්ටත් කෙල වෙනවනේ. වෙනවා. නේ එතකොට යාලටත් සිද්ධ වෙනවනේ මේක ගැන කතා කරන්න. එහෙනම් මං හිතනවා මේ ඔබ
ඔබ ඔහොම ඔතන ඉන්න අපිත් මෙතන ඉන්නවා කියලා අපි දෙගොල්ලොම මේ වැඩේ පැති දෙකකින් මතවාදී දෙකකින් කඳවුරු දෙකකින් මේක කරගෙන යන එක සුබවාදී ලක්ෂණයක් විදිහට තමයි මම දකින්නේ. දැන් කොහොමත් දැන් ඔය එකක් මේ මිලින්දයි දැන් මේ ආණ්ඩුවට විරුද්ධව කවුරු හරි අපි අංක කරනොත් එහෙම දේශපාලඥයෝ ඉන්නේ ටික දෙනයි මේක දැන්. නාමල් රාජපක්ෂ ඩී.වී. චානකයන්තුමා ඊට පස්සේ අනිත් පැත්තෙන් ඔය මේ ජයසිරි මහත්මයා ඒ වගේ හැමෙම සජිත් මහත්මයා. ඒතකොට හැමෙම පිරිසක්. ඒතකොට එයාලගේ මං හිතන්නේ ලිස්ට් එකේ ඊළඟට ගොඩක් ඉන්නේ මේ ඔය මිලින්ද අයියලා ඊට පස්සේ අභීත අයියලා සේපාල අයියලා එහෙම රාජ්ලා ඔන්නෝම සෝෂල් මීඩියා එකට තමයි දැන්. මොකද මම දන්නවා CID එකෙන් එහෙම ඇත්තටම පන්නන්නේ മന്ത്രിවරු පස්සේ නෙමෙයි. මේ අපි වගේ පොඩි අය පස්සෙත් මේ එනවා. අපි දන්නවනේ. මුදලට ලොකුවට පන්නන්න දෙයක් නැති. නැත්නම් අපි ලොකුවට මෙහෙම ගෙවල් වලට පැන්නොත් එහෙම බෝතලයක් මොන හරි තමයි අහුවෙන්නේ. ඒවත් හිස් වෙච්චා. හරිද? අපි අර හංගන්න රහස් ඒවා මුකුත් නැති නිසා සහ දැන් ඒ වගේම මම දැක්ක දැන් අපේ අර අපිත් එක්ක දේශපාලනය කරන නංගි කෙනෙක්ව කෙලින්ම CID ගෙනිලා ප්‍රශ්න කරලා මොකද්ද සම්බන්ධය අහලා ඒ වගේ දරුණු විදිහට මේ පොඩි අයව මර්ධනය කරනවා. මට ආරංචි වුණා මාව පෙන්නලා ඇහුවා කියලා මෙයාව දන්නවද? කරන්නේ. ඔව් හරිද? මොනවද කරන්න කියලා කියන්න පුළුවන්. මාර කතාවක් නේ කරේ. ගෑනු ගෙනල්ලා මොනවද කරන්නේ? මාර කතා. එතකොට ඒවත් ගෙන්නන්නේ අර ටිකක් අහිංසක එහෙම එය. එතකොට දැන් ඔය මර්ධනය ගේන්නෙම ඒකට නෙමෙයි ආණ්ඩුවට වැදිලා තියෙනවනේ. ඒ කියන්නේ ආණ්ඩුවට රිදිලා තියෙනවනේ සහ ඒ කියන්නේ ඔව් ආණ්ඩුවට විරුද්ධව කතා කරන දැන් පිරිස මෙන්න මේ අයව තමයි දැන් ඒකම තමයි ඔය මර්ධනය ගේන්න හදන්නේ. එතකොට දැන් අපි මං හිතන්නේ ඔය අපි දැන් ඔය අපි කට්ටියම සාකච්ඡා වෙලා ඔය වගේ සංවිධානයකට එකතු වෙන්නත් හේතුව මොනේ අර කිව්වා වගේ ඒක මේ මර්ධනය. මොකද මේකට අපිට තනියම මුණ දෙන්න අමාරුයි. අපන් කතාව ඒකයි. මොකද මේ ආණ්ඩුව කියන්නේ එක්තරා මොහොතක ත්‍රස්තවාදී කණ්ඩායමක්. ඒක කොයි වෙලාවරි බලලා මල්ලෙන් එළියට පැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට දැන් නලින් දැමතුමා කියපු කතාව ශ්‍රීලාල් කියපු කතාව. එතකොට නලින් දැමතුමා කියන්නේ කොහොම හරි කරලා මේකට අවශ්‍ය කරන වාරණය ගේනවා කියලානේ. මම කියන්නේ ගේන්න කියලා. ඕ එදා එතකොට කතා ආයෙ මුලට එන්න. අය වහල මොකයි කියලා. එතකොට වාරණය වෙන්නේ අපි විතරක් නෙමෙයි. SL log එකත් වාරණය වෙනවා. සුදත් වාරණය වාරණය වෙනවා. ගුණයගේ කාමරේත් වාරණය වෙනවා. මේක අර අරුව වාරණය වෙන්නේ නැද්ද? අර කරම්බොද්දාගෙන ඉන්නේ කාව? පිටරට දින්නේ. ඔව් පිටරට දින්නේ. ඒක තමයි මේගොල්ලෝ මේ මුළු වැඩේම පිටරට ගෙනියන්නේ. ඒක තමයි. පිටරට ඉඳන් අපිට ගහන්න ගන්න. එතකොට විතර වාරණයක් නැහැ නේ. මේක මාර වැඩක්. ඒ හින්දා මම ඉල්ලා සිටිනවා අපිත් පිටරට ඉන්නවා නම් උන් වගේ ඔය ෆෝන් දිහා බලාගෙන කුණුහරුප කියන්න පුළුවන් කට්ටිය පොඩ්ඩක් මේ මල්ලිලට කතා කරන්න. අපි කරන විදිය කියලා සල්ලි නැහැ. අර වගේ පඩි ගවන්නේ නැහැ. නේද? කාඩ් බේස් නැහැ අපේ. කාඩ් බේස් නැහැ. නමුත් ඔයාලට වැඩේ කරගෙන යන්න පුළුවන්. නමුත් දැන් මං කියන්නේ නලින් දැමතුමාට මේ මර්ධනය ගේන්න පනත් ගේන්න ඒ ගෙනාපු දවසට තමයි අපිට IMF එකට කියන්න පුළුවන් දැන් මෙන්න මේ විදිහට තමයි වාරණය ගේන්නේ. ඇමතුමාලා වැඩේ කරන්න. වැඩේ ගේන එක. ඒකට ඇමතුමාට පුළුවන් IMF එකට උත්තරේ දෙන්න. හේතු කාරණා කියන්න පුළුවන්. කියන්න පුළුවන්. ඒතකොට අපිට World Bank එකට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට දැවැන්ත මර්ධනයක් ක්‍රියාත්මක කරනවා. ඊළඟ ලෝන් ටික දෙදි චුට්ටක් ඒ ගැන කතා කරලා අහන්න කියලා. යුරෝපියන් යුනියන් එකට අපිට කියන්න පුළුවන් මේ විදිහට මර්ධනයක් මෙන්න මේ විදිහටයි පාර්ලිමේන්තුව සහ කැබිනට්ටුව හරහා මේක ක්‍රියාත්මක වෙන්නේ. චුට්ටක් ඔය කෝටා දෙද්දි අනම්මනම් දෙද්දි මේ ගැනත් කල්පනා කරලා බලන්න කියලා කියන්න පුළුවන්. අපිට අපේ මිත්‍රයෝ ඉන්නවා එංගලන්තේ ප්‍රංශයේ එතනින් අපිට ජිනීවා වලට ඒගොල්ලන්ව යවන්න පුළුවන් නිව්යෝක් වලට යවන්න පුළුවන් ඒගොල්ලන්ට අපිට කියන්න පුළුවන් ගිහිල්ලා මේ ගැන චුට්ටක් සහ ඉතින් ඇත්තටම Facebook ආයතනයට වගේ අපිට කියන්න පුළුවන් ඔයාලා ඒක කොහොමත් Facebook ආයතනයට කියන වැඩ අපි දැන් කොහොමත් පටන් ගන්නවා එතකොට මේ වෙලාවේ Facebook එකේ ඉහළම නියෝජිතයෙක් නලින් දැමතුවා හම්බෙන්න ඇවිල්ලා ඉන්නේ නලින් දැමතුමායි මායි ඒ නියෝජිතයි තව කට්ටියක් ඒක දන්නවා. එතකොට අපි කියලා තියෙන්නේ මේ විදිහට වැඩේ පත්තු වෙන්න යන්නේ කියලා. එතකොට අපිට මං කියන්නේ මේ මර්ධනය ඒ පනත් පුළුවන් ඉක්මනට ගේන්න. එතකොට අපිට පුළුවන් මේ මීට අදාළ සියලුම පාර්ශවයන්ට ලෝකේ ඉන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් ද උදාහරණ දෙන්න නලින් දැමතුමා ඉන්දියානු ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමේ සභාපතිතුමා. එතකොට අපිට ඉන්දියාවට කියන්න පුළුවන් ඇමතුමාට අය පාරක් මතක් කරලා දෙන්න කියලා මේ මර්ධනය කොහොමද වෙන්නේ කියලා. එතකොට අපිට ඇමරිකාවේ දැන් වැඩ බලන තානාපතිතුමියක් ඉන්නවා. අපිට එතුමියට කියන්න පුළුවන් චුට්ටක් කල්පනා කරලා කතා කරලා බලන්න කියලා. ඉතින් ඔබතුමාලා අඳුරන අයම තමයි අපිත් අඳුරන්නේ. ඉතින් අපිට එතකොට ඒගොල්ලෝ ඔබතුමාට කෙලින්ම පණිවිඩ වන්න බැරි හින්දා ඒගොල්ලෝ අර අපිට පණිවිඩ එවන්න පුළුවන්. මෙන්න මේ විදිහට වැඩේ එනවා කියලා. ඉතින් ඔය විදිහට වැඩ කරන ඔබතුමාට තව ආදර්ශය ගන්න පුළුවන් දැන් මම කියන්නම්. මේ මේක පනත කොහොමද හදාගන්නේ මේ වැඩේ කරන්නේ කියලා. ඒක තමයි ප්‍රැක්ටිස් කරපු රටවල් හරි මොනවද? නේපාලේ. එතකොට අපිටත් මේ පුළුවන් ද මේ රැප් ගායකයෙක් අනුන්ති කරන්න. ඒක නේ විරාජ්‍යක ඉන්නේ මම.
දුරදිග හිතලා දුරදිග හිතලා ඔයාලත් ඉතින් අපිත් එක්ක ඉන්න එහෙම මේ වල්වදින්න නැතුව අපේ ගමන නම් අපිට පැහැදිලි ඒකයි මේ පළත ගේන්න කියන්නේ ඔයා පනත ගේන්න පළත කියන්නේ ගේන්නම කියන්නේ ඒකයි පනත ගේන්න කියන්නේ ඒකයි නේපාල ගමන සුබයි, ගමන ගැහෙනියතයි. සුබයි ආවුලක් නෑ එතකොට මේ මම නිකම දැනගන්න හන්නේ ඒතකොට ඉරද්ද මේ ඉන්දියාවේදී ඉගෙන ගත්තේ ඕ නේපාලේ අරයත් ඉන්දියාවේ ඉගෙන ගත්තේ ඒ කියන්නේ නේපාලේ ගොඩක් උසස් මධ්‍යම පාන්තික සහ මධ්‍යම පාන්තික ඉන්දියාවේ තමයි ඉගෙන ගන්නේ. ලංකාවේ ජාතිය මධ්‍යම පාන්තික උසස් මධ්‍යම පාන්තික ඉගෙනගෙන තියෙන එංගලන්තේ ඕස්ට්‍රේලියාවේ දී වගේ රාජ්‍යුත් ඉගෙනගෙන තියෙන එංගලන්තේ. නමුත් හින්දි භාෂාවෙන් දැන් සින්දු දෙකකුත් කරා. පාරට මං ගෙනල්ලා තියෙන්නේ. ඒක තමයි නෑ මොකද ඒ කියන්නේ අපි හරියට බැලුවොත් එහෙම දැන් ඔය පෙරලෙච්ච හැම ආණ්ඩුවම අන්තිමට මේ ඉඳගත්තු ඉන්දියානු පොඩි ඉන්දියානු නැමියාවක් සහිත ජනාධිපතිලා ගාව තමයි ඉඳගත්තේ ඉතින් ඒ සින්දු දෙකක් කරා දැන් සින්දු දෙකක් අපි ඒවා එළියට දැම්මා. එතකොට මේ අපි නේපාලෙන් ආදර්ශ ගන්න පුළුවන්, බංගලාදේශෙන් ආදර්ශ ගන්න පුළුවන්. ඉතින් ඒ රටවල මොකද උනේ කියලා චුට්ටක් කියවලා පත් වෙලා ඉන්න අගමැතිලා කොයි පැත්තද ඉන්නේ ඉන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන්. ඒ නිසා අවුලක් නැහැ. පනත ගේන්න. පනත ගේන්න ඒ පිළිබඳ අවශ්‍ය සාකච්ඡා වැඩසටහන් පටන් ගන්න. මේ අපි එතකොට අපිට පුළුවන් ඔබතුමාලත් අඳුරන අපිත් අඳුරන අය හරහා දෙපැත්තට පණවිඩ හුවමාරු කරගන්න. ඒකගෙන මං කියන්නේ මේ ආණ්ඩුවේ තියෙන නොහැකියාව මං හිතන්නේ අපරාධ හුවගෙන වහන්න හදන්න එපා. මං කියන්නේ මේ වෙලාවේ ආණ්ඩුවට තියෙන අය ඇත්තටම අපිව දඩයන් කරන එකද? නෑනේ. මේ වෙලාවේ ප්‍රශ්න තියෙන විශ්වාස ඒක තමයි ලෝකේ ඇත්තටම දැන් අපි ඒ ගැන කතා කරන මොකද ජාත්‍යන්තර දේශපාලනය ඇත්තටම මිලින්ද ඇතක අපිට විශේෂයෙන්ම කතා කරන්න ඕනේ. කතා කරන්න විතර මොකද ඇත්තම මේ වෙලාවේ ඇත්තටම රාජ්‍යයක් විදිහට සිදු කළ යුතු කාරණා ටිකක් තියෙනවා. එකක් ටූරිස්ට්ලා ලංකාවට එන්නේ නැහැ. එතකොට ඒක එකක් ඉවරයි. ඊට පස්සේ තේවල ප්‍රශ්නයක් තියෙනවා. තේ විකුණ ගන්න බෑ. ඇපරල් ඉස්සරහට යයිද කියන එක මොකද ඇත්තටම මේ කියන්නේ මේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි කියන එක අඩු වෙනවා ඔකට තියෙන ඩිමාන්ඩ් එක. ඒකම තමයි ලක්ෂරි බ්‍රෑන්ඩ්ස් අනම්මන ඔක්කොම ටික අඩු වෙනවා. ඊට පස්සේ විදේශ ශ්‍රමිකයෝ අපිට එවනවා බොහෝ දුරට ඔය තියාගෙන ඉන්න බැරි වෙනවා ආර්ථිකය වැටෙනවත් එක්ක. එතකොට රටක් විදියට රජයක් විදියට සිදු කළ යුතු කාර්යයන් මේකෙන් කෙරෙනවද මොකද්ද දැන් මොකද්ද මේ කරන්නේ මේ සෙඩා වලලා හරිද? මේ උසේදාද සෙඩාද සෙඩා ඒකේ කියන දන්න. එතකොට මං ඒ කියන්නේ මේ ආණ්ඩුවට මේ තරම් මේකට මුහුණ දීමට පහසු ආණ්ඩුවක් තවත් නෑ කියන එකයි මගේ අදහස. ඒකට හේතුව තමයි මේ අර්බුදයට මුහුණ දුන්නු දේශපාලඥයින්, රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික අංශය, සිවිල් ක්‍රියාකාරීන් මීට අවුරුදු 3-4කට කලින් මේ අර්බුදේ තුරු ගියානේ. මේකේ හරි වැරදි මොනවද, කොහොමද වරදින්නේ, මේ වගේ දෙයකට කොහොමද මුහුණ දෙන්නේ, ඒ සියල්ල කොවිඩ් වෙලාව සහ ඊට පස්සේ මේ රටේ යාන්ත්‍රණයක් විසින් සම්පූර්ණයෙන්ම මුහුණ දුන්නානේ. ඒ හින්දා මේ ආණ්ඩුවට අලුතෙන් දැන් ගෝටට මේක සම්පූර්ණයෙන්ම අලුතෙන් හිතන්න තිබ්බා. එවලේ හිටපු රාජ්‍ය නිලධාරීන් අන්දුම් කුන්දුම් වුණා. එවලේ පෞද්ගලික අංශයට මේක දරා ගන්න බැරි වුණා. වැක්සිනයක් නැති වෛරස් එකක්. ඔව්. ඉතින් අපි මේක ෆස්ට් ටයිම්. දැන් QR කියන්නේ මොකද්ද කියලා ඇමතිවරුවත් දැනන් ඉඳලා නැහැ. හැබැයි දැන් මේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම කරපු වැඩෙන් 10න් එකක විතර වැඩ ආය පාරක් ඉම්ප්ලිමන්ට් කරන්න. QR කෝඩ් වැඩේ ඒ විදිහටම කොපි පේස්ට් කරන්න. ඒකවත් කරේ නෑ. ඒකත් නාගත්තා. එතකොට එහෙම නැත්තම් අපි ගත්තොත් එහෙම කෝට එකේ ඉලක්කම පවා තෙල් වල. නේ? ඒ විදිහ ඒ කියන්නේ හැමදේම ට්‍රයල් ඇන්ඩ් ටෙස්ටඩ්. දැන් බොරුවට අද උදේ සාකච්ඡා කරනවා. අද උදේ බොරු සාකච්ඡාව සුනිල් අඳුරනිත් යමතුමාලා කට්ටිය කරා. ඉන්ඩස්ට්‍රීස් වල අයව ගෙන්නලා. ඒ මිනිසුන්ගෙත් කාලේ කෑවා. මොකටද සාකච්ඡා කරන්නේ? ආණ්ඩු මේ සියලුම ශේෂ්ත්‍ර එක්ක සාකච්ඡා කරලා රිපෝට් හදලා තීන්දුව අරගෙන හරි ගියේවා වැරදි ඒවා සියලු දෙනා දන්නවා. මේකේ තියෙන ඒ අතරම දියුණු රටවල ලක්ෂණ ඒවා තමයි. ඒ උගත් පාඩම් වලින් සිස්ටම් එක දුවන එක. දැන් මේගොල්ලෝගේ තියෙන උද්දච්චකම, ලොකුකම, ඇවිදින පුස්තකාල ගතිය, හැමදේම දන්නකම, පඬිතකම මෙතන ලොකු වෙලා තියෙනවානේ. එහෙම නැතුව ආණ්ඩුව මේක දිහා බැලුවොත් මං කියන්නේ කොවිඩ් සහ ආර්ථික අර්බුදයට අපි මූණ දුන්නු එකෙන් උගත් පාඩම් ටික මේ කතාවක් කරනවා මෙතන එක්සිකියුට් කරන්න තියෙන්නේ. කොච්චර ලේසිද? ඔව් කතාවක් කරනවා මේ QR එක නැතුව වෙන මොකුත් තිබ්බේ නැහැ. ඒ කියන්නේ බාකෝඩ් වගේ කතාන්න බැරිද කියලා කතාවක් ඇතුළේ මට කතා වෙන්න ඇති. ඔව් QR කිව්වම නිකන් අර කාංචනට පාරේ මේ මං කියන්නේ දැන් උදාහරණයක් විදිහට ජෝර්ජ් බුෂ් ජනාධිපතිතුමා ඒ වෙලේ යාළගේ ප්‍රශ්න වෙලාවේ මේ ගහපු වෙලාවේ අල් කයිඩාකින්
එයාලා බිල් ක්ලින්ටන් හිටපු ජනාධිපතිතුමා විරුද්ධ පක්ෂයව පාවිච්චි කරා. බිල් ක්ලින්ටන් ලෝකෙ වටේ ගියා. මේ පාර පාකිස්තාන යුද්ධ වෙලාවේ ඉන්දියාවෙන් පිටරටට ගිය මේ ගැන පැහැදිලි කරන්න ගිය ඩෙලිගේෂන් එකේ ලීඩර් කොංග්‍රස් එකේ ශෂි තරූර්. ඉතින් දැන් මම කියන්නේ මේ ආණ්ඩුව කරන්න ඕන කංචන විජේසේකරට කතා කරන්න එක. ගන්න. ෂෙහාන් සේනසිංහට කතා කරන්න. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට කතා කරන්න. ඒ වෙලාවේ හිටපු ජනාධිපතිලේකම සෝරියා හිරේනේ. කතා කරන්න විදියක් නැහැ. ඉතින් කොහොමද මේ රාජ්‍ය සේවකයෝ මේ ඉතින් ඒ වගේ ඒ වැඩේ කරපු අයත් එක්ක මං හිතන්නේ කිසිම කෙනෙක් ඒ කියන්නේ මෙයාලට බය මෙයාලා හිතනවා මේ විපක්ෂින්නේ වුණොත් එයාලා විපක්ෂින්න જાතිය කාලේ වගේ කුහකයෝ කියලා. ඒකම තමයි අර හැම වෙලෙම කියන්නේ මේ රට වට්ටන්න එපා. එහෙම කරන්න කිසිම කෙනෙකුට උවමනාවක් නැහැ. මට නම් සත පහක උවමනාවක් නැහැ. මගේ ආතල් ටික කඩාගෙන තෙල් ලීටර් 15 මෙතන මේ සතියම හැයන්නේ පටන් ගන්න එක කරගන්න. එහෙම අපිටත් ඕන මේකේ ජොලියේ ඉන්න. ඒක තමයි අපි අර ඕගොල්ලෝ හදන පෝසත් රටේ ආතල් එකේ දේශපාලනය කරන්නේ. පෝසත් රට ඔයාලා හදන්න. ඒ නිසා මම හිතන්නේ මෙතන කිසිම කෙනෙක් මට ගැරන්ට් කරන්න පුළුවන්. කිසිම කෙනෙක් අපේ පක්ෂවල අය ඕගොල්ලෝගේ පක්ෂ වලින් අණ දුන්නා වගේ අනාරගෙන ඇවිල්ලා පෝලිං වල රණ්ඩු හදයි වලි හදයි බොරු පෝලිං හදයි කියලා. අපේ කිසිම කෙනෙක් තෙල් වැරදි පාරෙන් ගහගෙන බැරල් ගහගෙන ගිහලා ඕගොල්ලෝ කරා වගේ ගෙවල් වල හංග ගනී කියලා. අපේ කිසිම කෙනෙක් මේක දේශපාලනිකව පාවිච්චි කරලා ගුරුවරු රජයේ සේවකයෝ එළියට බස්සයි කියලා. වසන්ත සමරසිංහ ඇමතුමාලා වගේ යුනියන් හදාගෙන ගාමන්ට් වල අනිත් ඉන්ස්ටිටියුට් වල ඕගොල්ලෝ ඒ වෙලාවේ කරා වගේ ප්‍රශ්න ආරම්භ කරයි කියලා. සෝෂල් මීඩියා වල කෝටි ගණන් වියදම් කරගෙන ඩයස්පෝරා සල්ලි අරන් කැම්පේන් කරලා ආණ්ඩුවට විරුද්ධව කැම්පේන් හදයි කියලා. අපි අලක කරන්නේ නැහැ. අපි සුබිලඳුරෙත් වගේ මේ මොනවාද වොයිස් කට් දෙන්නේ නැහැ සල්ලි වන්න. සල්ලි එපා කියලා. එහෙම කරන්නේ කිසි දෙයක් මෙතන ඉන්න කිසි කෙනෙකුට කරන්න උවමනාවක් නැහැ. හැමෝම කියන්නේ මේක ගොඩේන විදියක් හදමු මේක ටට්ටක් කාලා හැමෝම එකතු කරන් කරමු කියලා. උදාහරණයක් දැන් සංචාරක ශේෂ්ත්‍රයේ සංචාරකයෝ අර පැත්තෙන් ඉන්නේ නැත්නම් වෙන රටවල් වලට යන්න. දැන් ඒක හරින් මන්ත්‍රීතුමා ඇත්තටම මෙතුමා ඒ වෙලාවේ ඉන්න කාලේ ගිහලා කැම්පේන් කරා ක්‍රිකට් මැච් වලින්. කියන්නේ අපි මෙහෙම හිටගත්තාම වම් පැත්තේ දකුණු පැත්තේ එහෙම් පිටින් ජපානේ චීනේ ඕස්ට්‍රේලියාව මැලේසියාව සිංගප්පූරුව ඉන්දුනීසියාව ඔක්කොම ටික තාම හොඳින් දුවනවා. මෙහෙට එන්න කියලා මෙහෙ ඉෆ්තාර් සමරන්න කියලා. ඉවරයිනේ කතාන්දරේ. ඒ දවස්වල ක්‍රිකට් මැච් ගැස්සුවා මෙහෙට ගෙනහල්ලා. ගෙනහල්ලා මෙහෙ ලංකාව හොඳයි ලංකාව එන්න පුළුවන්. මම කියන්නේ ICC එකත් එක්ක කතා කරලා ක්‍රිකට් මැච් ටිකක් ගෙනහන්න. හරි කරන්න. නෑ අනිත් එක අපි ඒකට උපරිම සහාය දෙනවා. අනිවාර්යයෙන්. ඔය ඕකේ මිලින්ද ඇත්තටම දැන් මේ හැමෝම කියාගේ දැන් මේ කියන්නේ මේ ආණ්ඩුවට පත්වෙච්ච ආණ්ඩුවට වැඩි හරියක් සපෝට් කරන කට්ටිය කියාගෙන ඉන්නවනේ මේ කලින් හිටපු ගවර්න්මන්ට් කිසිම දෙයක් එකතු වුන්නේ නැහැ කියලා ප්‍රශ්නකදී කියන්න බෑනේ ඒ කතාව බොරු කතාවක්. JVP එක විතරයි එකතු වුන්නේ නැත්තේ. JVP එක විතරයි එකතු වුන්නේ නැත්තේ. අනිත් සියලුම දෙනා අනිත් සියලුම දෙනා ගිය පාර RW එක වැඩ කරේ වැඩි හරියක් පුහුට්ටුවේ කට්ටිය. ඔව් ඔක්කොම කට්ටිය නෙමෙයි හේරම හිටියා වගේ හරියට. දෙතුන් දෙනා හිටියේ. හරිද? අපේ කට්ටිය හිටියේ නෑ. හිටියම දෙතුන් දෙනා ඒ දෙතුන් දෙනාත් එක්ක විතර වැඩ කරේ. මම දන්න විදිහේ මනුෂ්‍යාරිනු හිටියා. ඊට පස්සේ වජ්ජර හිටියා. ඒ එමතුමාලා අරින්න වෙන කවුරුත් වැඩ කරෙත් නෑ. සේරම අපේ සේරම කට්ටිය වැඩ කරා. හේතුව තමයි අපි දන්නවා අපි මේ වැඩේ ඉඳලා කාලයක් තිස්සේ රට හොඳට තිබ්බොත් රට හදාගත්තොත් රට සමෘද්ධිමත් වුණොත් තමයි ඉන්ඩිවිජුවල්ස්ලටත් සමෘද්ධිමත් වෙන්න පුළුවන් ශාස්ත්‍රීය වෙන්න පුළුවන් සතුටින් ඉන්න පුළුවන් කියලා. ඒ හින්දා ඒ ගැන ප්‍රශ්න නැහැ. අර ලංකාව ගැන ලස්සන වීඩියෝ හදලා එක දානවනේ බං අර විසිට් ඒ වගේ වීඩියෝ දැම්මම මම සාමාන්‍යයෙන් Facebook එකේ ෂෙයා කරලා මම මගේ පිටරට යාළුවෝ 3-4 දෙනෙක් ටැග් කරනවා. එතකොට මේ ළඟදී මම ඔහොම දිගටම කරන ඉඳ මගේ JP යාළුවෝ කමුණන් ගෝ අඩෝ උඹ මේ මචං මේ අර විසිට් ශ්‍රී ලංකාවට එන්න කියලා වීඩියෝ එහෙම උඹ ෂෙයා කරනවනේ. මං කෝ මචං මගේ පිටරට යාළුවන්ට. ඉතින් උඹලා ආණ්ඩුවේ නෙමෙයි වෙලත් ඒවා කරනවනේ. ඔව් කට්ටිය අපිට එහෙම මතක් වෙන්නේවත් නෑනේ. මොකක් යකෝ මේක ආණ්ඩු උඹලගේ රට නෙමෙයි. ඔව් මේක උඹලගේ විතර නෙමෙයි. අපේ රට. ඔව් උඹලට මේ ආණ්ඩුව කරන්න දීලා තියෙන අවුරුදු 5කට. අවුරුදු 5කට. මේ එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙමයි හිතන්නේ. නේද? ඔය මානසිකත්වය නේද ඔය හැම වෙලෙම තියෙන. එයාලගේ අර පක්ෂෙත් එක්ක හැදිච්ච එකක් තියෙනවනේ. ඒකනේ ලංකාව හුණ්ඩුවක් වෙන්නේ එයාලට. ඔය කතාවම වුණා මේ හරින් බ්‍රෑන්ඩ් මේ ඇමතුමාට අර ෂැනෙල් මේ දිට්ව එක වෙලාවේ පොඩි කැම්පේන් එකක් කරන් ගියානේ ශ්‍රී ලංකාවේ සේෆ් ටු ට්‍රැවල් කියලා. ඒකේ පොඩි නිකන් පොඩි කැප්ෂන් එකක් දාලා ඒක ෂෙයා කරා. ඒ ෂෙයා කරපු වෙලාවේ ඒ වෙලාවෙත් එක කියලා ආණ්ඩු වැඩට විපක්ෂ වැඩක් බලාගෙන ඉන්නේ. තමයි මේකේ මේ මානසිකත්වය. මම කියන්නේ මේ ආණ්ඩුවට කරන්න තියෙන එකම දේ අර තමන්ගේ රට කියන එකත් එක්ක ඔය මානසිකත්වය බැලුවා නම් ඔය එතකොට අර දේශපාලනේ මතක් වෙන්නේ නැහැ නේ. සායල්ල දැනගන්න ඕනේ
විපක්ෂයම හිතනවා කියලා. ඔව්. අපි එයාලා හිතපු විදිහට නෙමෙයි අපි හිතන්නේ. අපි හිතන්නේ, වෙනස් ඔව්. විදිහකට හිතන්නේ. අපිට ඕන මේකෙන් ගොඩ එන්න. පළවෙනි පාරට ආපු එකනේ. ප්‍රැක්ටිස් එක ඕක තාම අර කිව්වනේ එල් බෝඩ් එකක් ඕක තාම පුරුදු වෙන ගමන් ඉන්නේ. තාම එහෙම දන්නේ නැහැ. කියන ආණ්ඩුවකට ආවට දන්නේ නැහැ මේ විපක්ෂයක් ඉන්නවා සහායට කියලා. ඒක හිතගෙන විපක්ෂින් අපිට ගහන්න ගහන්න කියලා. මොකද යාලා කරලා තින්නේ ඒකනේ. ඔව් යාලගේ මානසිකත්වයේ තියෙන්නේ ඒකෙන්නේ. එතකොට ඒකත් එක්කනේ මේ ඔය කියන්නේ එතකොට මේ අනිත් එක මේ පොඩි පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. අද දාලා තියෙනවා නිවුස් එකක් කරන්ට් කපන්න නැහැ කියලා. සහ ඒත් එක්කම පිට රටවල් වල කරන්ට් එක කපන විදිය ගැන පොඩි නිවුස් එකක් ගිහලා තියෙනවා. දැන් මම ලෝක නිවුස් බලන එක නැවැත්තුවනේ BBC එකේ CNN එකේ. ඔව් දැන් මේ සිරස බලන්න පුළුවන් නේද? මේ ITN එක. ITN සිරසයි. මම ග්ලෝබල් නිවුස් බලන එක සම්පූර්ණයෙන් අල් ජසීරා නම් මම ඇත්තටම unsubscribe කරන්න ඉන්නේ. මොකද ITN එක බලපුවාම ITN එකේ සම්පූර්ණයෙන්ම ලෝක ප්‍රවෘත්ති යන්නේ. කොහොමද කොච්චර පෝලින් දිගද තෙල් කොච්චර ගණන්ද කියන එක. ඒ කියන්නේ මුළු ලෝකෙ ගැනම කතා කරනවා 2022 ලෝකෙ තිබ්බ තත්ත්වය ගැන කතා කරලා 2022 ලෝකයක් තිබිලා නැහැ කිසිම වැඩසටහනක. මේ ඊළඟ මං ආස මොකද දන්නවද? දැන් අර ITN එකේ මෙහෙම දාපුවාම චීනි ඕස්ට්‍රේලියාව ඉන්න ලංකාවේ උන් රිප්ලයි කරන ඒවා මෙහෙම එකක් නැහැනේ මෙහෙ. උඹලා මේවා ගත්තේ කොහෙන්ද? බොරු කියන්න එපා. මං ආස මේකට. මං ආස මේකට. මං හොයන්නේ මේවා. නෑ දැන් ඔක දැන් මේ වින්සද කියපු එක ප්‍රශ්නේ දැන් කැම්පේන් එකක් යනවා ලෝකේ රටවල් වල කොහොමද කරන්ට් එක කපන්නේ. දැන් ඒතර අපිට ඊළඟ බය වෙන්න දෙන්නේ දේ කරන්ට් එක කපන එකද? කරන්ට් කපනවා. කරන්ට් කපනවා කරන්ට් එක. කරන්ට් එක කපන්න කැට බිල කියන කරන්ට් එක රටවල් වල කපන කැම්පේන් එක එන්නේ කරන්ට් එක අපිට කපන්න. අපිට කපන්න. ඒ අපේ ඔළුව හදන්නේ එහෙම. දැන් ඔගේ ප්‍රශ්නේ දැන් කපේවා කියලා ප්‍රාර්ථනා කරා. ඕ නෝ ඒ මොකද දන්නවද කරන්ට් එක කපන එක මාර අමාරු වැඩක් හරියද කියන්නේ. මතම් බාලගල්ල. ඔව් මතක් වෙද්දිත් එපා වෙනවා. ඒ කියන්නේ මේ වෙලාවේ කුඩු ඈ මේ වෙලාවේ මේ රස්නියත් එක්ක ඒව මේවත් ඔක්කොමත් තියෙද්දි ඊළඟට අරුන් වගේ නෙමෙයි අපි ගිහලා ගෝල් ෆේස් එකේ හිටන් ඉන්නෙත් නෑ නේද? ඒ අතලුත් අපි ගන්න නෑනේ. මේ පාර AC කරපු මාකි ටිකක් ගහුවා ඈ. ගහනවා නම් ඒ අතලුත් අපේ AC කරපු මාකි ටිකක් ගහලා එහෙම පොඩ්ඩක් අපි කට්ටියට වෙන්න කියලා ෆුල් බ්‍රෑන්ඩින් පාරක් දාලා මූවිස් ටිකක් වැඩනේ දාලා මචං ඒව ඒක උඹලා කරලා ලෑස්ති කරලා අපි පුරුදු තියෙනවනේ මචං ආය අපි කරලා දෙන්නම් මේ පාර ලස්සන කරලා දෙනවා. ලොක්කගෙන් අහලා ඒ ටික ලස්සන. මම ඇත්තටම දැන් මේ වෙලාවේ ලෝකේ ප්‍රශ්නේ ඕකද? ඒ කියන්නේ ලෝකේ තෙල් පෝලින්ද ලෝකේ කරන්ට් කපනවාද ඒකද ලෝකේ ප්‍රශ්නේ? මෙමය ලෝකේ මේ ප්‍රශ්නෙට මුහුණ දෙන විදිහක් තියෙනවා. ඒ තමයි ලෝකේ බලවත් රටවල් කීපයක් වුණා විශේෂයෙන්ම ඇමරිකාව ඕස්ට්‍රේලියාවෙත් ඇත්තටම මොහොම තෙල් ප්‍රශ්න නැහැ. මමත් කිව්වා ඕස්ට්‍රේලියාවේ තෙල් ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වා කියලා මේ ITN බලලා. ඊට ඕස්ට්‍රේලියාවේ යාළුවෝ කතා කළා උඹට පිස්සුද කියලා. මේ ලෝකේ මේක විසඳන්නේ ඇත්තටම වෙළඳ පොළ හරහා. ඒ කියන්නේ මාකට් එකට ප්‍රයිස් එක තීරණය කරන්න දීලා තියෙනවා. ඒතර මේකම නෙවෙන්නේ මාකට් එකේ ප්‍රයිස් එක තීරණය කරන්න දුන්නාම අපි අපිට ගැලපෙන තෙල් ටික විතරක් ගහ ගන්නවා මිල වැඩි හින්දා. එතකොට අවශ්‍යතාවයක් තියන අයට වැඩිපුර මුදලකට තෙල් ගහලා ඒකට වැඩිපුර වියදමක් දරාගෙන මේ වැඩේ කරන්න පුළුවන්. ආණ්ඩුව නෙමෙයි තීරණය කරන්නේ. දැන් මේගොල්ලෝ කරන වැඩේ ඇත්තටම දැන් අපි QR කියන්නේ ඊටාම මොකක්ද අපි ඒකට කියන්නේ ඊටාම මේ බ්‍රිජිං සොලියුෂන් එක. ඒ කියන්නේ ඊළඟ සොලියුෂන් එකට යනකම් ඊළඟ සොලියුෂන් එක විය යුත්තේම මිල වැඩි කිරීම. ලෝකෙම මේක විසඳන්නේ ප්‍රයිස් එකේ. ප්‍රයිස් එක තමයි මේක අදිසි හස්තය. මේක විසදිය හැකි. ප්‍රයිස් එක තීන්දුව කරන්න දුන්නාම වෙළඳ පොළට ඉල්ලුම නිකම් අඩු වෙනවා. තෙල් ගහන්න නැහැ. ඒතර අර ඇත්තම අත්‍යවශ්‍ය සේවාව යන කෙනා තමයි මේක යන්නේ. ඇත්තටම දැනට අපේ ජීවිතේ වැඩිම බලපෑමක් කරන මිනිස්සු දෙන්නෙක් ඉන්නවනේ. වයිෆුයි අනුර ජනාධිපතිතුමයි. දෙන්නම කියනවනේ කතා කරලා අනවශ්‍යකමයි යන්න එපා කියලා. නේද? හරිනේ. දෙන්නම කියන්නේ එක දෙක දෙන්නම කියන එකම දේ. දෙන්නම කියන එක මේ රටේ මිනිස්සු අහන්න නැති විදිය මතක තියාගන්න ඕනේ. මේ ඒ කියන්නේ ඉරානේ හෝමුස් වැහුවත් අද ඉරානේ මොනවා කරත් අපිට ඇවිල්ලා ඇත්තටම අර ෆ්‍රී මාකට් එකකින් මිල තීරණය වෙනකන් ඉතින් ඔය ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඊටත් එක්ක අරක ඇවිල්ලා පැරලල් ඇති වෙච්ච ප්‍රශ්න. ඒකත් ඔය කිව්වට මුස්ලිම් මම හිතන්නේ නැහැ මේ ඇමරිකාවට ඕන කියලා ඉරානෙට නිදහස ලබා දෙන්න. ඒක වෙනම මාතෘකාවක් අපි දවසක වැඩසටහනක් කරමු. කතා කරමු. ඊළඟට දැන් ඊළඟට මම මේ අවසාන වශයෙන් ඕගලන්ට කියන්න වැදගත් දෙයක් තියෙනවා. තමයි ලංකාව තමයි දෙවනියට වැඩියෙන්ම නැවුමාවිතා කරන්නේ හොමුස් සමුද්‍ර සන්ධිය හරහා පොහොර ගේන්න. ඒක දැන් ගොඩක් අය කතා වෙන්නේ නැති දෙයක්. ඒක ඔයගොල්ලෝ හැමෝම දැන් Gemini එකේ chat GPT අපිට දැන් එහෙම බොරු කියන්න බෑනේ. ගහලා බලන්න. අපි තමයි දෙවනියට වැඩියෙන්ම පොහොර ගැනීම සඳහා ඒ පාර භාවිතා කරන නැව්වලින්. එතකොට දැන් මං ගොවියෙක්ගේ පුතෙක්
එතකොට දැන් ඊළඟ තියෙන පොහොර අවශ්‍යතාවය සම්බන්ධයෙන් මොකද්ද වැඩපිළිවෙල කියන එක මම නම් කියන්නේ දැන් ලාල්කාන්ත ඇමතුමා එළියට ඇවිල්ලා කතා කරන්න ඕන. අනවශ්‍ය Very බියක් ඇති කරන්න important. එපායි. අනවශ්‍ය බියක් ඇති කරන්න. ඔයාලට නඩු දාන්න පුළුවන් ඔව්, කොට. අනවශ්‍ය අනිවාර්යයෙන් දෙයක් දාලා ඇති තියෙනවා දැන්. කරන්න. ඒකත් නලින් ජාතිකද අනවශ්‍ය ප්‍රශ්න ඇදුවත් අනිවාර්යෙන් නඩු දාන්න. අනවශ්‍ය බියක් ඇති කරන්න. ලාල්කාන්ත මහත්තයලට අනවශ්‍ය වුණාට. වසන්ත සමරසිංහ මහත්තයලට අනවශ්‍යයි මොකද ඒගොල්ලෝ ක්‍රිප්ටෝ වල ඉන්නේ බිස්නස් කරන්නේ. අපි එහෙම නැහැ අපේ අම්මලා තාත්තලා ගොවියෝ. ඒ හින්දා අපිට මේක ප්‍රශ්නයක්. ඒ හින්දා කරුණා කරලා කියන්න අදට වසරක් සැපිරෙනවා රිලව් ගැනලා මේ කෘෂිකර්ම මහත්යන්සෙන් අවුරුද්දක් ඒ පිළිබඳව අපි සතුටු වෙන්න ඕනේ. දැන් රිලව් ගහන අඩුයි. ඈ දැන් අඩුයිද රිලව් ගහන? ගැන්නට පස්සේ ඊට පස්සේ මේ පොහොර ප්‍රශ්න එනවා මේකට එක විසඳුමයි තියෙන්නේ මම දැක කීප දෙනෙම මේක ගැන දන්න Facebook එකේ ලියලා තියෙනවා ඒ තමයි ගෝඨාභය රාජපක්ෂගේ කාලේ පටන් ගත්ත මේවා පොහොර මොනවද අපි කියන්නේ කාබනික පොහොර සහ දැන් අර ගේන්න පුළුවන් පොහොර ප්‍රමාණයක් තියෙනවා අපි හිතමු ගේන්න පුළුවන් පොහොර ප්‍රමාණය 60යි කියලා. ඔව්. ඒතර කොහොමද ඉතුරු 140 මේකෙන් සබ්ස්ටිටියුට් කරන්නේ? දෙක මික්ස් කරලා. අන්න ඒ වගේ වැඩපිළිවෙලක් ගැන වහාම අපේ ඇකඩමියාව කෘෂිකර්ම අමාත්‍යාංශ ඊට අදාළ බලධාරීන් අවධානය යොමු කරන්න කියලා මම දැක QR දානකට මචං මේම අපිත් කුඹුරු තියෙනවා කුඹුරුට QR දැම්ම කියලා මම හොන්ඩරයක් ඕන එකට ඉතින් මොකෝ QR දාලා තොණ්ඩරේම තමයි එන්නේ මං අපි කන්න ගන්න බම් පොර දැන් ඇත්තට මම කල්පනා කරේ අපි තෙල් ප්‍රශ්න එනකොට පෙරදැනුම් දීමක් කරලා කිව්වා QR එක දාපන් කියලා ඇහුවේ නෑ හරිද දැන් මං කල්ල දවසින් දාලා ඒකත් නාගෙන දැන් තාමත් නෑ QR දැන් අදටත් මේ මොහොත වෙනකොටත් QR එක හරියට ෆන්ක්ෂන් වෙන්නේ නෑ ඕන කෙනෙක්ට ගිහලා තෙල් ගහ ගන්න පුළුවන් පුළුවන් හරිද ඊට පස්සේ තව එක්කෙනෙක් ඊයේ පෙරේදා වසන්ත සමරසිංහ මං හිතන්නේ මේ වෙන කොහෙද බඳ පැත්තක් බලාගෙන කිව්වා එකපාරටම මේ work from home යන්න වෙන්නේ නැහැ කියලා ඊයේ ආයෙ මීටින් එකක් දාලා කියලා තිනවා work from home යන්න තියෙන possibilities ටික බලන්න කියලා. ඊළඟට ලොකුම ප්‍රශ්නේ වසන්ත සමරසිංහ මහත්තයා කිව්වා අප්‍රේල් වෙනකන් හාල් තියෙනවා. හාල් තියෙනවා කියලා. තියෙනවා කියන්නේම මේ ආණ්ඩුව ඔව්. මොකක් හරි ප්‍රශ්නයක් තමයි. ලෙඩක් ලෙඩක්. මොකද තෙල් තියෙනවා කිව්වා. එහෙමම ඔක්කොම තියෙනවා කිව්වා. තියෙනවා කියපු සතියෙන් දෙකෙන් මේ වෙනවා. ඊළඟ මං ඔයාලගෙන් ඉල්ලා සිටිනවා වැඩසටහනක් කරන්න කියලා. මම දැක්ක සංජන හත්තුටු මේ පිළිබඳ ඉතාම හොඳ ලිපියක් ලියලා තියෙනවා. මම ඒ report එක ඔයාලට එවන්නම්. ඒ තමයි මේ data collection එක සම්පූර්ණයෙන්ම අලුත් personal data protection act එකට විරුද්ධයි. මේ data collect කිරීම. දැන් බෑ අලුත් act එක අනුව. එයා සම්පූර්ණ ඇලිසිස් එකක් කරලා රිලීස් කරා. ඒක දැන් ජනාධිපතිතුමා ළඟට අද ගිහිල්ලා තියෙනවා කියලා ආරංචි. මමත් පොඩි ලිපියක් ලිව්වා ડોක්ටර් හාන්ස්වත් ටැග් කරලා මේක ගැන අවධානය යොමු කරන්න කියලා. මම ඒ දන්න හරහා මමත් එතෙන්ට පණිවිඩය යවුවා. දැන් මේ විදියට පෞද්ගලික data එකතු කරන්න බෑ කාටවත්. ඔය කියන්නේ QR එක රෙජිස්ටර් වෙන එක. දැන් ඔයා දන්නවද අපි 3 දෙනා දීලා තියෙනවා අපේ ෆෝන් නම්බර් එක, අපේ වාහනේ අංකේ, අපේ ID කාඩ් එක, අපි කොතනින්ද තෙල් ගහන්නේ කියන එක, කොච්චර තෙල් ගහනවද කියන එක. මේ data ටික වලින් තව data ටිකක් හොයාගන්න පුළුවන්. අපෝ පුළුවන්. ඒ data සේරම එකට එකතු කරන්න පුළුවන් නේ. දැන් බලන්න කොච්චර sensitive private data ටික මේ data ටික තියෙන්නේ කා ළඟද? මේ data ටික තියෙන්නේ ගල්ලංගුරු කුමාර ජයකොඩි අමතුමා ගාවද? මේ ටික තියෙන්නේ ඩයලොග් එකේද? මේ data ටික තියෙන්නේ පළවත්තේ පක්ෂ කාර්යාලයේද? මේ data ටික කොහෙද තියෙන්නේ? කවුද පාවිච්චි කරන්නේ? මොකටද පාවිච්චි කරන්නේ? මොනවද මේකෙන් process කරන්නේ? ඒක ලංකාවේ විතරද පාවිච්චි කරන්නේ නැත්නම් වෙන ඒවට යනවද? මම අපිට මෙතන වෙලාව නැති ඉඳන් ඒක ගැන මම දීර්ඝ වශයෙන් කතා කරනවා. නමුත් මම ඔයාලා දෙන්නට ආරාධනා කරනවා මේක ගැන දන්න අයව ගෙනල්ලා මේ අනිවාර්යයෙන් මේ private මොකද්ද මේකට කියන්නේ මේ personal data protection act එක ලංකාවේ ඉතාම හොඳ act එකක්. මම හිතන්නේ මම ඕකට තනියම බෝඩ් එකක් ගිහලා අල්ලගෙන මතකද? data එක මගේ right tag කියන එකට ඕකේ ඒකයි ඕකේ බරපතලක මම බොහොම පොඩි කැලෙන් කරනම් ඔයාගාව ඉන්නවා නම් ලංකාවේ hospitals වල information ටික තියෙනවා නම් ලංකාවේ වැඩිපුරම විකිරෙන බේත් ගාන වැඩිපුරම කරන මේ surgery ගාන ඔයාලට කරන්න පුළුවන් ලේසිම දේ මොකක්ද දන්නවද? වෛරස් එකක් හදන එක. එහෙම තමයි ඇටැක් කරන data වලින්. data වලින් ඇටැක් කරන ඔය data ටික තියාගෙන බලයා කරගෙන වගේ දාගෙන ඉන්නේ නැහැ. හරිද? ඒ data ටික අරගෙන ඔක සමරයිස් කරලා දැන් ඔය කියනවා fuel එක. fuel එකට වාහන මොනවද දුවන වැඩිපුරම වාහන ගන්න මොන fuel එකටද අපි ඇටැක් කරනවද කොයි තැනද වැට්ටුවොත්ද මේකේ ඉකොනොමි එකේ මේක ඇල්ල වැටෙන්නේ. ඒක එහෙනේ ලස්සන ඇනලිටික් එකක්. ඒ වගේ ඇටැක් එකක් තමයි එන්නේ. මම හිතන්නේ අර කිව්වා වගේ කුමාර ජයකොඩිලාට සහ චතුරංග අබේසිංහලට සහ කවුදර IT ඩයල් එක මම නම් මතක නැහැ. එයාගේ නම්ම දන්නේ නැහැ මං හරිද? එයාට ඔය වගේ දැනුමක් එක්ක හැප්පෙන්න පුළුවන් කියලා මං හිතන්නේ. මේ data
ඉමීඩියට්ලි මේක ඩේටා ප්‍රටෙක්ෂන් ඇතර මේ රාජ්‍ය ආරක්ෂාට ලොක කිව්වාම ලොකු ප්‍රශ්නයක් ඩේටා ඒගැන ලංකා දම කිව්ව වගේ උදාහරණකට ලංකාවේ වැඩිපුරම යන්නේ පෙට්‍රල් කියල තිබොත් ඕන්න එකරටකට පුළුවන් ලංකා පෙට්‍රල්ටි නැවත්තුවත් ලංකා වට්ටන් ලඟවට ඒ එතකොට ආමිකේ කොයි වාහනවලටද තෙල් මෙච්චර යන්නේ ගහන රජ මේක ලෝක ඊළඟට එන ඇටක් සොක්කොම මාර ටාගට ස්පෙසිෆික් කෙනෙ සූට් කරපු ඇටක් එන්නේ කාය කවදක්ත් මේ ඇටක්ස් බලාපොරත්තු වෙන්න එපා එම දඩස් කාල හල දන්න ගහන්න එක තැනක් බල ඇකිල්ලි සිල්ල එකට තම ඇටක් කරන්න එක හරියට බලාගෙන එහින්ද එහින්ද ඒ ගැනත් වෙනම කතා කරන්න මම අපි අවසාන කරන්නක මම පොඩ්ඩක් කියන අර අපි කිව්වාගේ මං ආයත් එන්න ඇතෙන්ට තෙල් ගැන කිව්වා ඇහුවේ නෑ ඊට පස්සේ අපි ආය කිව්වා මොනාද කරන් කපනකව වර්ක් ෆ්‍රොම් හෝම් නෑ කියලා කිව්වා දැන් ඒකත් හෙට අනිද්දාට මම හිතන්නේ දැන් එන කැම්පේන් එකක තියෙනවා ඒ ඔක්කොම ASCII මේ මොනවටත් උත්තර හොයන්න නැතුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ව දඩයන් කිරීම තමයි කරන්න හදන්නේ මං කියන්නේ ඉක්මනට ඒක කරන්න කියලා අපගේ ඒකායන පරමාර්ථය පාර්ථනාව ඉක්මනට කරන්න එතුර අපි ඉක්මනට ඔයාලව ගෙදර යවන්න ගෙදර යන්න එනම් බොහොම ස්තුතියි එහෙනම් බොහොම ස්තුතියි මිලින්දයි අදාවට ආයි දවසක ඉක්මනට එමු ඉක්මනට හම්බෙමු අපි අනිවාර්යයෙන් thank you එන